අයිබෝවන්. බොහොම ආදරෙන් අදත් පිළිගන්නවා ඩීක්‍රිසන්ට් මගේ channel එකට. අද paper quilling පාඩම් මාලාවෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ birthday card එකක් කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මෙන්න මේ වගේ ලස්සන birthday card එකක් තමයි අපි අද හදන්නේ. අපි මුලින්ම බලමු අපිට මොනවද මේ වැඩේට ඕන වෙන්නේ කියලා. මේ තියෙන්නේ border body tool එක. ඒ වගේම quilling crimper එකත් අපිට අද ඕන වෙනවා. මේ තියෙන්නේ paper quilling needle එක. කතුරත් ඒ වගේම twist එකත් ගම්මෙහිකුත් අපිට මේ වැඩේට ඕන කරනවා. මේ තියෙන්නේ මම මුලින් හදාගත්ත මලක්. මෙන්න මේ වගේම මීට වැඩිය ටිකක් ලොකු මලක් තමයි අපි අද හදන්නේ. ඉතින් ඒ වැඩේට මම පාවිච්චි කරන්නේ මේ border body tool එක. මේකේ මේ පහළ තියෙන දාරය තමයි මම අද මෙන්න මේ මල හදන්න පාවිච්චි කරන්නේ. ඊට උඩින් තියෙන දාරය පාවිච්චි කරලා තමයි මම මේ කලින් හදාගත්ත මල හදලා තියෙන්නේ. මුලින්ම අපි මෙන්න මේ විදිහට paper quilling strip එක අරගෙන glue පොඩ්ඩක් apply කරලා මුල් රවුම හදා ගන්නවා. ඊට පස්සේ ඒ රවුම වටේට තමයි strip එකේ ඉතිරි කොටස අපි ඔතා ගන්නෙ. paper quilling වලදී නිතරම ඔයා මතක තියාගන්න ඕන ටිප් එකක් තමයි glue බොහොම පොඩ්ඩක් තමයි අපි apply කරන්න ඕන. ඒකෙන් තමයි නිර්මාණයේ අවසාන නිමාව ලස්සනට එන්නේ. මෙන්න මේ විදිහට ඔතල ඉවර වුණාට පස්සෙත් glue පොඩ්ඩක් apply කරන්න. ඉන් පස්සේ මේක වේලෙන්න පුංචි වේලාවක් තියන්න. ඒ අතරතුර මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ මලේ මැද කොටස අපි quilling crimper එක පාවිච්චි කරලා කොහොමද හදාගන්නේ කියලා. මේ මලේ මැද කොටස හදන්න මම පාවිච්චි කරන්නේ A4 කොලයකින්, ඒ කියන්නේ color paper එකකින් මේ වගේ strips 3ක් එකට ගම් ගාලා අලවලා. මෙන්න මේ විදිහට crimper එක මැදින් strip එක තියලා මෙන්න මේ වගේ roll කරගත්තාම අපිට මෙන්න මේ වගේ ලස්සන strip එකක් හැදෙනවා. ඊට පස්සේ අපි මේ හදාගත්ත ස්ට්‍රිප් එක මෙන්න මේ විදිහට quilling needle එක ඇතුළට දාලා අත බුරුලෙන් තියාගෙන කොයිල් එකක් මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි ඒකේ කෙලවර glue පොඩ්ඩක් apply කරලා අලවගෙන අපි ළඟ තියාගමු. අපි මල හදලා ඉවර වුණාට පස්සේ තමයි අපිට මේ මැද කොටස අලවන්න ඕන වෙන්නේ. ඉතින් මම දැන් වේලිලා තියෙන නිසා මේ border body tool එකෙන් අපි හදාගත්ත රවුම මෙන්න මේ විදිහට ගලව ගන්නවා. මේකෙදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න බොහොම සීරුවට මේ වැඩේ කරන්න ඕන. මෙන්න මේ වගේ රවුමක් තමයි අපිට හැදෙන්නේ අන්තිමේදී. අපිට මේ අලවපු ජොයින්ට් එක පොඩ්ඩක් මඟ හැරලා වෙනත් තැනකින් තමයි අපි මෙන්න මේ විදිහට මේ රවුම දෙකට නමන්න ඕන. මොකද නැත්තම් අපි අලවලා තියෙන ජොයින්ට් එක ගැලවුණොත් ඒක මල් පෙත්තේ තියෙනකොට ගොඩක් කැපිලා පේන්න පුළුවන්. ඊට පස්සේ අපි ටුයිස් එක අරගෙන මේ මල් පෙත්ති කෙලවර මෙන්න මේ විදිහට රවුමට ඔතාගෙන ටුයිස් එක අයින් කරලා ඒ රවුම හොඳට අතෙන් හදා ගන්නවා. මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙමයි අපි මේ මලේ පෙත්තක් හදාගන්නේ.
ඉතින් මේ වගේ පෙති 8ක් තමයි මේ මලට තියෙන්නේ. මේ වගේ නිර්මාණයක් කරද්දි වැදගත් වෙන ටිප් එකක් මම ඔයගලන්ට දැන් කියලා දෙන්නම්. ඒ තමයි ඔයගොල්ලෝ භාවිතා කරන ටූල්ස් ඒ වගේම අත් දෙක බොහොම පිරිසිදුවට තියෙන්න ඕන මේ වගේ නිර්මාණයක් ලස්සනට කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අවශ්‍ය කරන මල්වල පෙති ඒ වගේම කොළ හදලා අවසන් කරගත්තේ. දැන් අපි බලමු කොහොමද මේ මලේ පෙති ටික එකට එකතු කරගන්නේ කියලා. මේකෙදි මුලින්ම ඔයා මේ විදිහට එක මල් පෙත්තක් අරගෙන ඒ පෙත්තේ ග්ලූ චුට්ටක් ඇප්ලයි කරන්න ඕන. මෙන්න මේ විදිහට ඒ ග්ලූ ඇප්ලයි කරපු පෙත්ත මෙන්න මේ වගේ අනිත් පෙත්තට අලව ගන්න ඕන. මේ විදිහට අපිට මේ පෙති 8ම අලව ගන්න පුළුවන්. මල හදලා ඉවරුණාට පස්සේ අපි මලේ මැද කොටස මෙන්න මේ විදිහට අලව ගන්නවා. දැන් අපි බලමු කොහොමද මේ කාඩ් එකට මේ මල් දෙක එකතු කරගන්නේ කියලා. ටිකක් ලොකුවට හදපු මල පහලට අරගෙන අනිත් මල ඊට ටිකක් උඩින් ඉන්න විදිහට තමයි මම මේ කාඩ් එක හදන්නේ. ඒ වගේම මේ සකස් කරගත්ත කොළත් මම මෙන්න මේ විදිහට තමයි එකතු කරගන්නේ. ඉතින් ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න තමයි මම අද මේ නිර්මාණය ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට වෙනස්කම් එක්ක තවත් ලස්සනට මේ වගේ කාඩ්ස් හදන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැපි බර්ත්ඩේ කියලා ලියපු කොටසකුත් මම අද මේ කාඩ් එකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ටයිට් කොයිල් කීපයක් හදා ගන්නවා මේ මැච් වෙන පාට වලින්. ඊට පස්සේ අපි මේ කාඩ් එක තවත් ලස්සන කරගන්න මේ ටයිට් කොයිල්ස් අලව ගමු. ඉතින් මෙන්න මේ විදිහටයි අපිට අවසන් නිමාව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලොත් මේ වගේ අයිඩියා එකක් අරගෙන ලස්සන කාඩ් එකක් හදන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. තවත් දවසක
හමු වෙමු.